ආයෝජන කළඹ කළමනාකරණය කිරීම. අපි අද ටිකක් ඔබත් එක්ක මෙතෙක් කතා නොකරපු ඒත් එහෙන් මෙහෙන් වචනය විතරක් කියපු මාතෘකාවක් ගැන කතා කරන්න කැමතියි. ඇයි අපි මේ මාතෘකාව කතා කරන්නේ? මම සමහරවිට රූපවාහිනී නාලිකාවලදී දැකලා තිබෙනවා තමුන්ගේ මුදල් ටික යම්කිසි මූල්‍ය ආයතනයක ආයෝජනය කළ නැත්නම් ස්ථාවර තැන්පතුවක් දාලා ඒ ආයතනය බිඳගෙන වැටුනම වහලා දාලා ගියාම මගේ ශල්‍ය කර්මය කරන මගේ දුවගේ වෙඩි නගර තිබුණු මම විශ්‍රාම ගියාම ජීවත් වෙන්න හිතාගෙන හිටපු සල්ලි ටික තමයි මට නැති වුණේ කියලා අඬන වැළපෙන මගේ රටේ සහෝදර ජනතාව මම දැකලා තියෙනවා. ඒ වගේම සමහර කෙනෙක් තමුන්ගේ මුදල් ටික ඉතිරි කරලා බැංකුවක දාගෙන ඉන්නවා. ඒත් ඔවුන්ට ඒ මුදල් වලින් ඊට වඩා ලාභ ප්‍රයෝජන ගන්න පුළුවන්කම තිබුණාට සමහරවිට ඔවුන්ට ඒ ගැන හිතන්න වෙලාවක් හෝ අවබෝධය අඩුයි. ඒ වගේම අපි නිතරම කියන කාරණයක් තමයි බෙම නාලිකාවේදී හා ගොඩක් පොතපතවල තිබෙන සටහන් වෙන කාරණයක් තමයි කෙනෙක් දිනක මූල්‍ය වශයෙන් සුරක්ෂිත වෙනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඔහු උපයන ප්‍රමාණය මත නොව උපයන දේ හොඳින් කළමනාකරණය කරන ආකාරය මතය. මේ කළමනාකරණය කියන වචනේදී තමුන්ගේ ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ එක නැත්නම් ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් කියලා කියනවා ආයෝජන කළමනාකරණය කිරීම කියන සාධකයක් ඊටම වැදගත් කාරණයක්. කවදාවත් අපිට පාසලේදී සමහරට විශ්වවිද්‍යාල උපාධියකදීවත් උගන්වන්නේ නැති වැදගත් පාඩමක් අපි අද කතා කරමු ආයෝජන කළමනාකරණය කිරීම. මොකද්ද මේ ආයෝජන කළමනාකරණය කරනවා කියලා කියන්නේ? අපි මුදල් උපයලා ඉතිරියක් කරලා දැන් අපිට කුඩා කාලේ ඉඳලා කියන්නේ ඉතුරු කරන්න කියලානේ. ඔබ බැංකු ගිණුමක සේවිංස් account එකක නැත්නම් ඉතිරි කිරීමේ ගිණුමක මුදල් ඉතිරි කළ පමණින් නම් ඔයා කවදාවත් මූල්‍ය වශයෙන් සුරක්ෂිත එහෙම නැත්නම් ධනයක් තියෙන පුජ්‍යලේ බවට පත් වෙන්නේ නැහැ. හැබැයි ඔබ ධනවතෙක් වෙන මූල්‍ය සුරක්ෂිතතාවය ඇති කරගන්න යන ගමනේදී ඉතිරි කිරීම පළමු පියවර තමයි. ඒකෙන් විතරක් මේක කරන්න බෑ. ඉතිරි කරලා ඒත් හොඳ ආර්ථිකයක් ගොඩනගාගෙන නැතුව ඉතා අපහසු ජීවිත ගත කරන කල්ටිය අය ඔබට ඕන තරම් දකින්න පුළුවන්. ඉතින් අපි මේ ඉතිරි කරනකෙන් හොඳ ප්‍රතිලාභයක් ලබන්න නම් ආයෝජන කළමනාකරණය කිරීම කියන එක වැදගත්. දැන් මගේ මිත්‍රයා මේ මාතෘකාවට යද්දී අපි තේරුම් ගන්න ඕන වචන දෙකක් තිබෙනවා. ඉතුරුම් හා ඒ ඉතුරුම් සඳහා අපිට ලැබෙන පොලි හා උද්දමනය කියන සංකල්පය. මං අද ඒ ගැන වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සල්ලි බැංකුවේ දැම්මොත් මොකද වෙන්නේ කියන වීඩියෝවේදී අපි මේ මුදල් හා උද්දමනය හා පොලිය ගැන අපි සාකච්ඡා කරලා තිබෙනවා. ඔබ ඉතින් සාමාන්‍යයෙන් දන්නවා ඉතිරි කිරීමක මුදල් තැන්පත් කරලා තිබුණොත් ඔබට ඊටාම අඩු පොලියක් තමයි ලැබෙන්නේ. සාමාන්‍යයෙන් දැනට මේ වීඩියෝ මම කරමින් ඉන්න මොහොත වෙනකොට ලංකාවේ සාමාන්‍යයෙන් ඉතිරි කිරීමේ ගිණුමකට ලැබෙන්නේ 3%ක විතර පොලි අනුපාතිකයක්. හැබැයි ආර්ථිකය තුළ තිබෙන උද්දමනය තියෙන ඊට වඩා ඉහළ අනුපාතිකයකින්. ඉතින් උද්දමනය ඉහළ මට්ටමක තිබේදී පොලිය පහළ මට්ටමක තිබුණාම මුදල් වල මූල්‍ය වටිනාකම වැඩි වුණාට මූර්ත වටිනාකම අඩු වෙන ආකාරය අපි එම වීඩියෝවේ පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට කවදාවත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගන්න බෑ. එහෙනම් මෙන්න මේ ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් නැත්නම් ආයෝජන කළමනාකරණය කරගත්තොත් ඔබට පුළුවන් යම් විදියකින් මේ මුදල් වලින් හොඳට මුදල් උපයන එහෙම නැත්නම් ඒකෙන් හොඳ රිටර්න්ස් ගන්න මට්ටමකට යන්න පුළුවන්. ඒතර මගේ මිත්‍රයා මේ වර්ග ක්‍රම දෙකක් තියෙනවනේ අපි මුදල් උපයන ක්‍රම දෙක තමයි එකක් පැසිව් ඉන්කම් අනිත් එක ඇක්ටිව් ඉන්කම් කියලා කියනවා. මොකද සක්‍රිය හා අක්‍රිය කියලා කියන්නේ ඇක්ටිව් ඉන්කම් කියලා කියන්නේ ඔයා වැඩ කරලා මුදල් උපයනවා. හැබැයි මේක අපිට හැමදාම දිගට කරගෙන යන්න බෑ. දිනක් එනවා අපිට වැඩ කරන්න බැරි වෙන. ඉතින් අපි මේ උපයන මුදල් අක්‍රිය ආදායම් මාර්ගවල නැත්නම් පැසිව් ඉන්කම් එහෙම නැත්නම් ඔයාගේ ඉන්වෝල්ව්මන්ට් එකක් නැතිව ඒවෙන් රිටර්න්ස් ගන්න පුළුවන් විදිහට ඉන්වෙස්ට් කරගන්න පුළුවන් වුණොත් ආයෝජනය කරගන්න පුළුවන් වුණොත් දිනක් එනවා තවදුරටත් ඔයා ඉපයීම සඳහා වැඩ කරන්න ඕනේ නැහැ. අන්න ඒ ඉලක්කයත් අපිට සම්පූර්ණ කරගන්න පුළුවන් ආයෝජන කළමනාකරණය කිරීම තුළින්. මොකද්ද මේ ආයෝජන කළඹක් කියලා කියන්නේ? ආයෝජන කළඹක් කියලා කියන්නේ අපි අපේ ඉතුරුම් එකම විදිහකට තියාගෙන ඉන්නේ නැතුව විවිධ මාර්ගවල අපේ ආයෝජන නැත්නම් ඉතුරුම් ආයෝජනය කරනවා විවිධ ප්‍රතිලාභ ලැබෙන විදිහට. මොකද මේ විවිධ ප්‍රතිලාභ කියලා කියන්නේ? ඒ කියන්නේ මගේ මිත්‍රයා අපිට සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට දන්නේ බැංකුවක සේවිංස් account එකක සල්ලි තියාගන්න හෝ ස්ථාවර තැන්පතුවක දාලා ඒකෙන් පොලියක් ගන්න විතරයිනේ. හැබැයි යමක් කමක් දන්න අය දන්නවා ඊට වඩා ඉහළ ප්‍රතිලාභ ලබන්න පුළුවන් ආයෝජන විධික්‍රම මාර්ග ගොඩාක් මෙන්න මේ ආර්ථිකය තුළ තිබෙනවා කියලා. ඒ නිසා යමෙක් මුදලක් ඉතිරි කරගත්තාම යාලා මොකද කරන්නේ? විවිධ මාර්ගවල මුදල් ආයෝජනය කළා ඒකෙන් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්නවා ආයෝජන කළමනාකරණය කරමින්. එතකොට මේ ආයෝජන කළමනාකරණය කරද්දී අපිට මේකේ මූලිකම સિદ્ધාන්තයක් තිබෙනවා අපි අවබෝධ කරගත යුතු. ඒ පළමු સિદ્ધාන්තය තමයි low risk to high risk කියන එක. මොකද මේ low risk high risk කියලා කියන්නේ? අවදානම අඩු හා අවදානම වැඩි. දැන් ඔබට තිරේ පෙනෙනවා මේ වචන දෙක. සාමාන්‍යයෙන් අපි අපේ මුදල් අවදානම අඩුම තැනක තැබුවොත්
කළොතින් අපිට ඒකට ලැබෙන රිටර්න් එකත් ඉතාම අඩුයි. උදාහරණයක් විදිහට ගත්තොතින් ඔයාගේ සල්ලි ටික ඔයා ගෙදර හරීම පරිස්සමෙන් තබා ගත්තොතින් අපිට ඒක කියන්න පුළුවන් හරීම low risk එහෙම නැත්නම් අවදානම අඩුම මට්ටමක් කියලා ඔයාගේ සල්ලි ඔයා ගාව තිබෙනවා. හැබැයි වාට ඒකට කිසිම ප්‍රතිලාභයක් එහෙම නැත්නම් මූල්‍ය ප්‍රතිලාභයක් එහෙම නැත්නම් පොලියක් මුකුත්ම ලැබෙන්නේ නැහැ. සල්ලි විදිහට තියාගෙන ඉන්නකොට ආර්ථිකයේ උද්දමනය නිසා මොකද්ද වෙන්නේ? සල්ලි වල වටිනාකම නැත්නම් මුදල් වල මූර්ත වටිනාකම පහළ වැටෙන්න පටන් ගන්නවා. හැබැයි මේ මුදල් ටික ඔබ ගිහිල්ලා යම්කිසි වෙනත් ඉහළ ආදායමක් ලැබෙන තැනක ආයෝජනය කරොත් ඒ ආයෝජනයේ අවදානම විවිධ පරාස වලට විහිදලා යන්න පුළුවන්. එතකොට ඔබට දැන් රේඛාවක් පෙන්නනවා ඒ විහිදී යන පරාසය මොකද්ද කියලා. එතකොට පහළ අවදානම් වල ඉඳලා ඉහළ අවදානම් කලාප දක්වා ඔබට මෙන්න මේ ආයෝජන කලම ව්‍යාප්ත කරන්න පුළුවන්. හැබැයි මේකදී අපි වැදගත් කාරණය තමයි ඔබේ අවදානම අඩු වෙනකොට ඔබට ලැබෙන රිටර්න් එකත් අඩුයි. ඔබට ලැබෙන ප්‍රතිලාභය වැඩෙනකොට ඔබට ලැබෙන අවදානමත් නැත්නම් ඔබ ගන්න අවදානමත් වැඩි. දැන් ඔබ සමහරට දැකලා තියෙන නම කිව්වොත් දන්නවා මම නම නොකියරින්නම්. ඔබට 40 35 වගේ පොලිය දෙන්නම් කියලා ලංකාවේ මිනිසුන්ගේ මුදල් එකතු කරපු විවිධ ආයතන හා පුජ්‍යලියෝ ඉන්නවනේ. ඒතර ඔබ එහෙම කට්ටිය ගැන දන්නවා. ඒතර අන්න ඒ වයිද ගිහිල්ලා මොකද කරේ? ගොඩක් සමහර ජනතාව කරේ සමහර අය කරේ අර හයි රිටර්න් එක දිහා බලාගෙන තමුගේ මුදල් ඔක්කොම ටික ඒ තැන්වල දැම්මා. ඒ කියන්නේ යාලා හයි රිස්ක් එකක් ගත්තා. ඒ රිස්ක් එක ගන්න එක නිසා මොකද වුනේ? ආයතන වැහිලා ගියාම හෝ ඒ පුජ්‍යලියෝ හොයාගන්න බැරුණාම හෝ ඒ පුජ්‍යලියෝ බංකොලොත් බවට පත් වුණාම මේ ඩිපොසිට්ස් දාපු කට්ටිය කාටවත් මුදල් ටික ගන්න බැරුව ගියා. ඒ සමහර කට්ටිය මානසික වශයෙන් බිඳ වැටුණා. සමහර කට්ටිය සීදවි හානි කරගත්තා. සමහර කට්ටිය තවමත් නඩු කියමින් උසාවි ගානේ ඇවිදිනවා. සමහරු තමුන්ට නැති වෙච්ච එක දාලා ඇතෑරලා දාලා හිත හදාගත්තා. ඒ සමහර කෙනෙකුට නැති වෙලා ගියේ තමුන් මුළු ජීවිත කාලෙම උපයා සපයා ඉතිරි කරගන්න තිබුණු දේවල්. ඉතින් එතන හයි රිටර්න් එකක් තිබුණාට හයි රිස්ක් එකක් තිබුණා කියන එක ඔබට පේනවා. එහෙනම් අපි ගාව අපි නිකන් හිතමු මිලියන 2ක් සල්ලි තියෙනවා කියලා. අපි නිකන් ගණන් කිරීමක් විදියට එක ගත්තා. මෙන්න මේ මිලියන 2 අපි කවුරු හරි මේක අරගනීවි මේක නැති වේවි ගිහිල්ලා දැම්මොත් මට මේක ආපහු ගන්න බැරි වේවි කියලා ඔබ ගෙදර තියාගෙන හිටියොත් මිලියන 2 ඔයාගේ ගෙදර තියෙනවා. එතනත් පොඩි රිස්ක් එකක් තියෙන හොරෙක් හතරේ පැන්නොත් අපි හිතමු හොරෙක් හතරේ පන්නේ නැහැ කියලා. එතකොට ඔබට අර ආයතනික වශයෙන් තියෙන අවදානම නැහැ. හැබැයි ගෙදර මිලියන 2ක් තියාගෙන හිටියා කියලා ඔබට ඒකට කිසිදු රිටර්න් එකක් ලැබෙන්නේ නැහැ. එන්න මොකද වෙන්නේ? මුදලේ මූර්ත වටිනාකම අඩු වෙන පටන් ගන්නවා. ඔයා ගිහිල්ලා මේ මිලියන 2 40ක් 35ක් විතර පොලිය දෙනවා කියපු තැනක දැම්මොත් මාසයක් දෙකක් පොලිය ලැබෙන්න පුළුවන්. හැබැයි ඒ ආයතනය හෝ පුජ්‍යලයා හොරෙක් නම් වහලා දැම්මොත් මොකද වෙන්නේ? මිලියන 2ක්වත් නැතුව යනවා. එතනින් එහාට පොලිය ආදායමත් නැති වෙනවා. ඉතින් මිත්‍රයා මේවා ගැන අවබෝධයක් තියෙන ආයෝජකයෝ මොකද කරන්නේ? මෙන්න මේ අවදානම අවම කරගන්නටත් මුදල් වල රිටර්න් එක වැඩි කරගන්නටත් පුළුවන් වෙන විදියට විවිධ ක්‍රමවල මේ මුදල් ආයෝජනය කරනවා. හරි. එහෙනම් දැන් අපි සිද්ධාන්ත ටික හිමින් කතා කරගෙන යමු. එහෙමනම් ඔබ ආයෝජන කලඹ ඔබේ කළමනාකරණය කරද්දී මෙන්න මේ කරුණු හිතට ගන්න. ඊට පස්සේ අපි ඒ ටික හිතලා කොහොමද මේක කළමනාකරණය කරන්න කියලා කල්පනා කරමු. පළවෙනි එක ඔබ මේ මුදල් යොදවන තැනින් ඔබට ලැබෙන රිටර්න් එක නැත්නම් පොලිය එහෙම නැත්නම් රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් ඔයාගේ ආයෝජනයේ රිටර්න් එක මොකක්ද? ඒ කියන්නේ ප්‍රතිශතාත්මකව ඒක කොච්චරද කියනක ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ. අංක 2 මේ මොහොතේ ආර්ථිකයේ තිබෙන උද්දමනය මොන වගේ මට්ටමකද කියන එක ගැන ඔබට අදහසක් තියෙන්න ඕනේ. 3 ඔබ මේ මුදල් යොදවන තැන ඔබට තියෙන අවදානම මොන වගේද කියලා ඔබට අදහසක් තිබෙන්නට ඕන. ඒ කියන්නේ රිස්ක් එක මොන වගේ මට්ටමකද තියෙන්නේ. 4 ඔබ මේ යොදවන මුදල් ඔබට කොච්චර ඉක්මනකින් නැවත මුදල් බවට පරිවර්තනය කිරීමේ හැකියාව නැත්නම් අවශ්‍යතාවයක් තිබේද? අපි ඒකට කියනවා ලික්විඩිටි කියලා. එහෙම නැත්නම් ඔබට මේ මුදල් ටික යම්කිසි දිගු කාලයකට ආයෝජනය කළ නැත්නම් අපිට හිර කළා එහෙම නැත්නම් ඒක යොදවලා ඒ මුදල් ටික නැවත ගන්න නැතුව කොච්චර කලක් සිටීමේ හැකියාව තිබෙනවද ආදී මෙන්න මේ කරුණු කාරණා ගැන මුලින්ම හිතලා බලන්නට ඕනේ. දැන් මේ කරුණු ටික හිතේ තියාගෙන ඔබ නිතරම උත්සාහ කරන්න ඕන දේ තමයි ආර්ථිකයේ පවතින උද්දමනයට වඩා ඉහළ අනුපාතිකයකින් රිටර්න්ස් ගත්තොත් තමයි මේ ආර්ථික සටන තුළ ඔයාට වාසියක් අත් කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි එහෙමයි කියලා එහෙම හයි රිටර්න් එකක් තියෙන තැනක ගිහිලා සියලුම සල්ලි ටික ඔයා දැම්මොත් ඒ ආයතනය හෝ පුජ්‍යලයා බිඳ වැටුනොත් ඔයාට මුළු සල්ලි ටිකම නැති වෙලා යනවා. ඒ නිසා දැන් අපි මොකද කරන්න ඕනේ? මේ ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් ටික නැත්නම් මේ ඔබේ ආයෝජන ටික එහෙම නැත්නම් මේ මුදල් ටික පහළ අවදානමේ සිට ඉහළ අවදානම දක්වා ඔබට අවදානම දැරීමේ හැකියාව කියන කරුණ හා ඔබට ඒ අවදානම ගැනීම තුළින් ලැබෙන ප්‍රතිලාභ කියන කරුණ මත පදනම්ව ස්ප්‍රෙඩ් කරන්න ඕන. බෙදලා හරින්නට ඕනේ. ඒතර අපි කොයි තැන්වලද බෙදන්නේ? අන්න ඒක ඊළඟට වැදගත් කාරණය. ඒතර අපිට රිස්ක් එක අඩුම මාදිලි ගැන කතා කරොත් සාමාන්‍යයෙන් ඔය සේවිංස් account එකක් හෝ ස්ථාවර තැන්පතුවක මුදල් තබා ගැනීම අවදානම අඩු මුදල් ඉතිරි කිරීමේ හෝ ආයෝජන මාර්ගයක් විතර සලකන්න පුළුවන්. හැබැයි
එතනින් එහාට ගියාම ටික තව තිබෙනවා. තව ගොඩක් තියෙනවා. අවදානම අඩු ඒවා ගොඩක් තියෙනවා. මම ලයිස්තුවක්ම දානම්. එතනින් එහාට ගියාම තව ඒවා තියෙනවා. අවදානම වැඩි. ඒ වගේම රිටර්න් එකත් වැඩි. එතකොට ඔබට ඒ තුල මේක ස්ප්‍රෙඩ් කරන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි සිද්ධාන්තය තමයි ඔබ මතක තබා ගත යුතු ඔබේ ආයෝජන කළමනාකරණය කරන්න යන ගමනේදී ඉතා වැදගත් කාරණයක් තමයි මේ ඔබේ සීලුම මුදල් එකම තැන දාන්න එපා කියන එක. ඒ කියන්නේ ඔබ යම් කිසි විදියකින් ගත්තොත් එක ආයතනයක සීලු මුදල් ටික දැම්මොත් ඒ ආයතනය වහලා දැම්මොත් හෝ ඒ ආයතනයේ බංකොලොත් භාවයට පත් වුණොත් ඔබේ සීලු මුදල් ටික හිමි වෙනවා. ඒ නිසාවෙන් ඔබ ස්ථාවර තම්පතු දැම්මත් ඔබ විවිධ තැන්වල මුදල් ටික දැමීම තුළින් ඔබට අවදානම කළමනාකරණය කරන්න පුළුවන්. හරි. එහෙනම් සරලව මොකද්ද මේ ආයෝජන කළමනාකරණය කරනවා කියලා කියන්නේ? ආයෝජන කළමනාකරණය කරනවා කියලා කියන්නේ ඔබේ සියලු මුදල් එකම තැනක ආයෝජනය කරලා බලාගෙන ඉන්නේ නැතුව අවදානම කළමනාකරණය කරගනිමින් විවිධ තැන්වල ඔබ ඔබේ මුදල් ආයෝජනය කරනවා සුදුසු ප්‍රතිශතාත්මක අගයන් වලින් ඔබට ඉහළ ප්‍රතිලාභ ගන්න පුළුවන් වෙන විදියට. එතකොට මේ ප්‍රතිශතය කුමක්ද? ඔබ කොච්චර අවදානමක් ගන්නවද කියන එක ඔබ විසින් තීරණය කරන්නට ඕන. මට වගේ කෙනෙකුට කියන්න පුළුවන් එකම දේ තමයි ඉහළ අවදානමක් ගන්න පුළුවන් නම් ඉහළ රිටර්න් එකක් ගන්න පුළුවන්. පහළ අවදානමකදී ඔබට ලැබෙන්නේ පහළ රිටර්න් එකක් කියන එක තමයි ආයෝජනයේ මූලධර්මය. ඊළඟ මූලධර්මය තමයි අර සීලු බිත්තර එකම බඳුනේ දාන්න එපා කියන වගේ ඔයාගේ සීලුම මුදල් එකම ආයතනයක හෝ එකම ඉන්වෙස්ට්මන්ට් එකක යොදවන්න එපා කියන එක. හොඳයි. මූල්‍ය ආයතනයක් අවදානම් සහගතද නැද්ද කියලා හොයාගන්න ක්‍රමයක් තියෙනවද? ඔයාගේලා බැංක් එකේ ස්ටාෆ් එකෙන් කට්ටියගෙන් ඇහුවා කියලා වාට කියන්නේ නැහැ අයියෝ ඔව් අපි රිස්ක් එක තමයි ඉන්නේ දාන්න එපා කියලා කියන්නේ නැහැ. වාට මේක හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ලෝකයේ තියෙනවා මේ මූල්‍ය ආයතන ශ්‍රේණිගත කරන ක්‍රමවේදයක්. ඒවට ගොඩක් ක්‍රම තියෙනවා. ගොඩක් ප්‍රසිද්ධ එක තමයි මේ පිච් රේටින් කියන එක. මම දැන් ඔබට පිච් රේටින් ගැන වචන දෙක තුනක් කියන්නම්. ඒ කියන්නේ මේ ඕනම පිළිගත් මූල්‍ය ආයතනයක් ලෝකයේ තියෙන යම් ප්‍රොෆෙෂනල් බොඩිස් විසින් මොකද කරන්නේ? ඒවා ශ්‍රේණිගත කරනවා ඒ ආයතනයේ ස්ටැබිලිටි එක, සුරක්ෂිතතාවය නැත්නම් ඒවයි ස්ථාවර මතාවේ මත. ඒතර පිච් රේටින් කියන එකට අනුව ගත්තොත් ඉහළම මට්ටමේ තිබෙන මූල්‍ය ආයතනයක් ට්‍රිබල් A. ඒ කියන්නේ A අකුරු 3කින් සංකේතවත් කරනවා. ට්‍රිබල් A ගත්ත ආයතනයක් කියන්නේ ඉතාම ශක්තිමත් ආයතනයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ ඔවා A+, AA+, ඔහොම තව තියෙනවා. කොහොම හරි A කියන්නේ ට්‍රිබල් A කියන්නේ ඉහළම මට්ටම. ඔබට ආයෝජනය කරද්දී ඒ ආයතනය දල වශයෙන් අඩු ගානේ ට්‍රිබල් A හෝ ට්‍රිබල් A වලට වඩා උඩින් තිබෙනවා නම් යම් මට්ට ඒ කියන්නේ ඊටාම ඒ කියන්නේ අදාළ ප්‍රොෆෙෂනල් ඉන්ඩිපෙන්ඩන්ට් බොඩි එක විසින් මේ මූල ගණදුරු සඳහා ස්ථාවර තැන්පතුවක් දැමීම සඳහා ඔබට ඊටාම සුරක්ෂිත තැනක් විදිහට තමයි ඔවුන් ශ්‍රේණිගත කරලා තියෙන්නේ. හැබැයි මේක රිනීවබල්. ඔබ එතකොට බලන්න ඕන යලි ඊට පස්සේ මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලාගෙන ඉන්නට ඕනේ. අර කියන්නේ ඒ ශ්‍රේණිගත කරලාද ආයතනයක කියලා එහෙම කියලා කියන්නේ ඊටාම ස්ථාවරයි කියන එක තමයි. ඒත් ඔබේ ගෙවල් දොරවල් උකස් තියලා නම් හිත කරන්නේ ඒක හිතන්නට ඕනේ. ඔබ ඩිපොසිට් එකක් දාන්න යනකොට ඔබට ඕන නම් ඒ මුදල් ප්‍රමාණය විශාල ප්‍රමාණයක් නම් ඔබට නිකමට බැංකුවේ ඔෆිස් එකෙන් අහන්න පුළුවන් ඔයාලගේ ශ්‍රේණිගත කිරීම වලට අනුව කවර ශ්‍රේණිගත කිරීමකද සිටින්නේ කියලා දැනගන්න පුළුවන්. හැබැයි මේකත් මතක තියාගන්න ගොඩක්ටම ජනතාව මේ ගැන ගොඩක් දැනුවත් නැති නිසා ඔවුන් ඕවා කියන්නේ නැහැ. ඒත් යම්කිසි ලංකාවේ මූල්‍ය ආයතන තිබෙනවා ශ්‍රේණිගත කිරීම වලට අනුව ඔවුන් ගොඩක් පහළ ඉන්නවා. ඒ පහළ ඉන්න සමහර ආයතන මොකද කරන්නේ? ඉහළ පොලි අනුපාතයක් ඔබට ලබා දෙනවා මුදල් ගැනීම සඳහා. ඒතර ඔබට අවදානම දරන්න පුළුවන් නම් ඒ වගේ තැනක මුදල් තැන්පත් කරලා ඔබට ඉහළ රිටර්න් එකක් ගන්න පුළුවන්. හැබැයි එම බැංකු නොවන මූල්‍ය සමාගම ශ්‍රේණිගත කිරීම වල පහළ සිටිනවා කියන්නේ යම් අවදානමක් තිබෙන බවයි. හරි. දැන් එක දෙයක් පැහැදිලි නේද? එතකොට ස්ථාවර තැන්පතුවක් දැම්මත් ඒක එකම තැන දාන්න නැතුව විවිධ තැන්වල දැමීම හරහා ඔබට අවදානම කළමනාකරණය කරගන්න පුළුවන්. හැබැයි රිටර්න් එක වැඩි කරගන්න ඕනේ නම් ඔබ අර ලෝ රිස්ක් එකේ සිට හයි රිස්ක් එක දක්වා සලකා බලලා මේ බෙදා ගැනීම ඔබ විසින් කරන්න ඕන. එතකොට හයි රිස්ක් එක තියෙන තැනක කොච්චර දානවද කියන එක ඔයා තීරණය කරන්න. ඒක ඔයා තීරණය කරන්න වාට කොච්චර අවදානමක් ගන්න පුළුවන්ද කියන එක මතයි. ලංකාවේ ගොඩක් ජනතාව දන්නේ එතකොට මේ ස්ථාවර තැන්පතු හා ඉතිරි කිරින්නේ. හැබැයි තව ගොඩාක් ක්‍රම තියෙනවා. ඔබට මුදල් ආයෝජනය කළ හැකි රිටර්න් එක හා රිස්ක් කියන කරුණු සලකලා බලලා. මම දැන් ඔබට එහෙම ලයිස්තුවක් කියාගෙන යන්නයි හදන්නේ. ස්ක්‍රීන් එකෙත් වැටෙනවා ඒ ටික. මෙතනින් එහාට චුට්ටක් ඔබ මෙන්න මේවා ගැන මගේ මිත්‍රයා පොඩි අධ්‍යයනයක් කරන්න. එවිට ඔබට අර ස්ථාවර තැන්පතු දැමීම හා සේවින්ස් account එකක සල්ලි තබාගෙන සිටීමට අමතරව
තවත් මුදල් ආයෝජනය කළ හැකි මුදල් යෙදිය විය හැකි මාර්ග තියෙන බව ඔබට පේන්න පටන් ගනිවි. හොඳයි මම ටිකක් කියාගෙන යන්නම් ඔබට ස්ක්‍රීන් එකේ ඒ ටික පේනවා. ඒවත් ඔබට අන්තර්ජාලයට ගිහලා සර්ච් කරලා මේව ගැන හොයන්නත් පුළුවනි. හැබැයි මේ ඕනම දෙයක කරද්දි මිත්‍රයා කවුරු හරි කියපු නිසා කරන්න නැතුව ආයෙ ගැන ස්ටඩි කරලා ඒ ගැන අධ්‍යයනයක් කරලා අවබෝධයක් ලබාගෙන කිරීම තමයි ඉතා වැදගත් වෙන්නේ. බලමු අපි මොනවද කරන්න පුළුවන් කියලා. එතකොට අපි මේ මුදල් බැංකුවල ස්ථාවර තැන්පත් හෝ සේවිංස් account වල විදිහට ඩෙපොසිට් කිරීමට අමතරව මෙන්න මේ වගේ දේවල් වට කරන්නත් පුළුවන්. තව ඔබ දන්න දේවල් ටිකක් තමයි ගත්තොත් අපි කියනවා උදාහරණයක් ගත්තොත් ෂෙයා මාකට් එකේ ෂෙයාර්ස් වල ඉන්වෙස්ට් කරන්න පුළුවන්. එතකොට ඒවයිත් රිස්ක් එක ඔබ දන්න ෂෙයා මාකට් එකේ යම් රිස්ක් එකක් තියෙනවා. සල්ලි අහිමි වීම මත රිස්ක් එකක් නේ තියෙන. ෂෙයා වැලියු එක ඉහළ පහළ යෑම මත ඔබට ඔබේ ඉන්වෙස්ට් කරපු එකට ලාභ ලබනවාද අලාභ ලබනවාද කියන එක තීරණය වෙන්නට පුළුවන්. හරි. ඊට පස්සේදී ගත්තම තවත් මාර්ගයක් තමයි මේ රියල් ස්ටේට් වල කරන එහෙම නැත්නම් ප්‍රොපර්ටි ඉන්වෙස්ට්මන්ට්ස් කියන එක. ලංකාව දිහා බලුවම අපිට පේන දෙයක් තමයි ප්‍රොපර්ටි ඉන්වෙස්ට්මන්ට් සාමාන්‍යයෙන් වාසිදායි ආයෝජනයක් කියන එක. ඒතර මොනවද මේ ප්‍රොපර්ටි ඉන්වෙස්ට්මන්ට්ස් කියන්නේ? එකක් ඔබට රෙසිඩෙන්ෂියල් නැත්නම් අපි කියමු ගෙවල් දොරවල් වල එහෙම නැත්නම් නිවාස ඉදිකිරීම සඳහා සුදුසු ඉඩම් වල මුදල් ආයෝජනය කරන්න පුළුවන්. කමර්ෂල් ප්‍රොපර්ටිස් වල මුදල් ආයෝජනය කරන්න පුළුවන්. මොකද මේ කමර්ෂල් කියන උදාහරණයක් ගත්තොත් ඒකට ගොඩනැගිල්ලක් හදන්න පුළුවන් නම් හදන එහෙකට එහෙම නැත්නම් මුදල් ආයෝජනය කරලා ඒක රෙන්ට් අවුට් කරලා ඒවෙන් ඉන්කම් ගන්නට පුළුවන්. ඒ වගේම වතු වල රියල් ස්ටේට් කියලා අපි කියන්නේ ඒවයි මුදල් ආයෝජනය කරන්නට පුළුවන්. ඒ වගේම පහුගිය වීඩියෝ එකෙත් අපි කතා කරා ගොඩක් ජනතා ප්‍රතිචාර දක්වලා තිබුණා ගෝල්ඩ් වල මුදල් ඉන්වෙස්ට් කරන්න පුළුවන්. එතකොට පහුගිය දවස්වල ගෝල්ඩ් වල ඉන්වෙස්ට් කරපු කට්ටිය හිටියා නම් ලක්ෂ 4.10ට විතර වැඩි වෙච්ච වෙලාවදී විකුණ ගත්තා නම් ලොකු රිටර්න් එකක් ගන්න පුළුවන්කම තිබ්බා. මේ මොහොතේ පොඩ්ඩක් මාකට් එක අඩු වෙලා තියෙනවා. ඒත් අපි ආපහු හිතනවා නැවතත් මාකට් එක ටික කාලෙකදී වැඩි වෙන්න පුළුවන් කියලා. ඒවා නිශ්චිතව කියන්න බෑ. ඒකත් ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන් එකක්. ඒ වගේම ගෝල්ඩ් විතරක් නෙවෙයි රිදි සිල්වර් කියලා අපි කියන්නේ ඒ මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව ඔබට සමහරට ඔබ එච්චර හිතලා නැතුව ඇති ඔබ දන්නවද ඔබට මැනික් වගේ දේවල් අරගෙන අවබෝධයක් තිබෙනවා නම් තබා ගන්නත් පුළුවන්. ඒකත් ආයෝජන මාර්ගයක් විදිහට පෙන්වන්න පුළුවන්. ඒ වගේම තව ආයෝජන මාර්ග ටිකක් තමයි උදාහරණයක් විදිහට ගත්තොත් ව්‍යාපාරවල ආයෝජනය කිරීම. ව්‍යාපාරවල හවුල් කාල ව්‍යාපාර පටන් ගන්න පුළුවනි. එහෙම නැත්නම් කෙනෙක් කරන ව්‍යාපාරයකට වාට ඉන්වෙස්ට් කරලා ඉන්වෙස්ට්මන්ට් එකේ රිටර්න් එක ගන්න පුළුවන් ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට මේවත් ඔබේ ආයෝජන කළමනාකරණය කරගත හැකි මාර්ග විදිහට සලකන්න. ඒ වගේම මෙතනිනුත් එහාට ගියොත් තව ගොඩාක් ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන්ස් තියෙනවා. මිත්‍රයක් කරන්න පුළුවන් දේවල් කරනවා නම් ඔබ කොමාරි මොනවායිද මුදල් ඔබ ආයෝජනය කරන්නේ කියන එක ඔයා තමයි තීරණය කරන්නට ඕන. මම මේ ඔබට නිකමට කියාගෙන ගියේ මුදල් ආයෝජන කර හැකි මාර්ග කීපයක්. ඒ වගේම ට්‍රෙෂරි බිල්ස්, ට්‍රෙෂරි බොන්ඩ්ස් වගේ දේවල් ඉතාම සුරක්ෂිත ආයෝජන මාර්ග විදිහට හඳුනන්න පුළුවන්. ලංකා මහා බැංකුව හා ලංකාව රජය විසින් නිකුත් කරන. ඒකට ඒකට රාජ්‍ය වගකීම තිබෙනවා. ට්‍රෙෂරි බිල්ස්, ට්‍රෙෂරි බොන්ඩ්ස් වලට එම ගියොත් ඒවා එතකොට එක ටර්ම්ස් වලට කාල පරිච්ඡේදයන්ට යටත්ව ඔබට ට්‍රෙෂරි බොන්ඩ්, ට්‍රෙෂරි බිල්ස් මිලදී ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඔබට ආයෝජන ගැන ලොකු අවබෝධයක් මේ මොහොතේ නැත්තම් යුනිට් ට්‍රස්ට් ඒකක බාර වගේ ක්‍රමයකට ගියාම ඔයාගේ ෆන්ඩ් එක ඒ ආයතන විසින් කළමනාකරණය කළ වට රීසනබල් රිටර්න් එකක් අරගෙන දෙනවා. එතකොට ඒ වගේ ක්‍රමවල ආයෝජනය කරන්නත් පුළුවන්. හරි. දැන් මම ආයෝජන විධි ක්‍රම නිකන් 10ක් විතර කියාගෙන ගියා. ඔයාට මේවයි ඉන්වෙස්ට් කරන්න පුළුවන් කියලා. දැන් ඔබට පේනව නේද පොඩි අදහසක්. ඔයා ගාව තියෙන සල්ලි ටික එකම දෙයක විතරක් යොදවාගෙන සිටින්න නැතුව ඔබට විවිධ දේවල් වල යොදවන්න පුළුවන්. ඒතර ඔබ මේ වගේ ඉන්වෙස්ට්මන්ට්ස් 5-6ක් කරගත්තම විවිධ මාර්ගවල ඒ විවිධ මාර්ග වලින් ඔබට මුදල් ලැබෙන්න පටන් ගන්නවා. ඒතර එක තැනකින් යම් කිසිවට ලොස් එකක් වුණත් අනිත් තැනින් සිදුවෙන ගේන් එකක් නිසා වර්ධනයක් නිසා අර ලොස් එක අපිට ඇවරේජ් කරගන්න පුළුවන්. උදාහරණ දෙයක් ගත්තොත් අපි කියමු ලෑන්ඩ් එකකට ඉන්වෙස්ට් කරලා තියෙනවා, ගෝල්ඩ් එකකට ඉන්වෙස්ට් කරලා තියෙනවා, ෂෙයා මාකට් එකෙත් ඉන්වෙස්ට් කරලා තියෙනවා කියලා අපි නිකන් හිතමුකෝ. ෂෙයා මාකට් එක හදිස්සියෙන් හරි ඩ්‍රොප් වුණොත් ඒ ඩ්‍රොප් වෙච්ච වෙලාවේ ගෝල්ඩ් ප්‍රයිස් එක ඉහළ ගියා නම් අතන අඩු වුණාට ඔයාට මෙතනින් වැඩි වෙලා තියෙනවා. ෂෙයා මාකට් එක ඩ්‍රොප් වෙන වෙලාවක ගෝල්ඩ් මාකට් එක පහළ වැටෙන වෙලාවක සමහරට ලෑන්ඩ් ප්‍රයිස් එක ඉහළ ගියා නම් ඒ ප්‍රොපර්ටි එකේ මිල ඉහළ යාම නිසාවෙන් ඔයාට එතනින් වාසියක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයා ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරලා තියෙනවා, ස්ථාවර තැන්පතුකුත් සල්ලි දාලා තියෙනවා, ගියක් හදලා රෙන්ට් එකටත් දාලා තියෙනවා නම් මේ තුනෙන් ඔයාට ඉන්කම් එක එනවා. ෂෙයා මාකට් එකෙන් ලැබෙන ටික අඩු වුණත් අනිත් දෙකෙන් එන ආදායම සලිකුතු මට්ටමකින් වර්ධනය වුණොත් ඔයාට ඔයාගේ ඉන්කම් එක නැත්නම් ආදායම සුරක්ෂිතව තබා ගන්න පුළුවන්. ආයෝජනයේ රන් වන් වාක්‍යයක් තියෙනවා. ඒ ගෝල්ඩන් ස්ටේට්මන්ට්
පොයින්ට් එක තමයි ඔබේ සියලු බිත්තර තනි බඳුනක නොතබන්න කියන එක. මම පහුගිය දවසක ඊටාම සංවේදී දර්ශන ගණනාවක් දැක්කා. අන්තිමට බිඳ වැටුණු මූල ආයතනයේ සල්ලි ටික සීලුම දේවල් තැම්පත් කරපු මගේ රටේ සහෝදර අම්මලා තාත්තලා ටීවී channel ඉස්සරහා හඬමින් තමුගේ පපුවට ගසා ගනිමින් බිම වැටිලා ඊටාම වේදනාවෙන් කෑ ගහන හැටි මගේ සල්ලි ටික නැති වුණා, මේ මිනිස්සු මේවා අරගෙන ගියා කියලා දෙවියන්ට දෙස් දෙන අවස්ථා පවා මම දුටුවා. මගේ මිත්‍රයා, දුක් මහන්සියෙන් හම්බ කරපු මුදල් අපි හැමෝටම හරි වැදගත්. ඒවා අපි හරි පරිස්සමෙන් කළමනාකරණය කරලා නුවණැතිව ආයෝජනය කිරීම හරහා ඔබට ඉහළ ප්‍රතිලාභ අත් කරගන්න පුළුවන්. සල්ලි හම්බ කරාට මදි. ඒවා ආරක්ෂිතව ආයෝජනය කරලා ඒවයින් උපයා ගන්නා ක්‍රමය ගැනත් අපි අවබෝධයක් ලබා ගන්නට ඕනේ. ඉතින් අද වීඩියෝවේ පරමාර්ථය උනේ මෙන්න මේ පිළිබඳ දල අවබෝධයක් ඔබට ලබා දීම. මෙතනින් එහා මාර්ගය සොයා ගවේෂණය කිරීම ඔබ සතුයි. යලි දවසක මෙවැනි වීඩියෝකින් අපි යලි හමු වෙමු. Life Skill Academy. ජාතියේ මෘදු කුසලතා පක්ෂලා